ගේමින් ලැප්ටොප් එකක්ද පාවිච්චි කරන්නේ. එහෙනම් මේ වැරදියට දැම්මම නවත්තන්න. 8 වෙනි එක නම් මිස් කරන්න එපා. ඒක නම් මාරම වටිනවා. මිස්ටේක් නම්බර් 1 සර්විස් කරන්නේ නැති එක. ඔයාලා දැනටම දන්නවා ඇති ගේමින් ලැප්ටොප්ස් වල ගොඩක් ලොකු ෆෑන්ස් එනවා. මේ ෆෑන්ස් වලින් වෙන ඉන්ටේක් එක හින්දා ගොඩක් ලොකුවට ඩස්ට් බිල්ඩ් අප් වෙන්න පුළුවන්. මේ දෙයින් එයාර් ෆ්ලෝ එකත් බ්ලොක් වෙනවා. ඒ වගේම පර්ෆෝමන්ස් එකත් එෆෙක්ට් වෙන්න පුළුවන්. මිස්ටේක් නම්බර් 2 ලැප්ටොප් එක ප්ලේස් කරලා තියෙන විදිය. ලැප්ටොප් එක ප්ලේස් වෙන්න ඕනි ෆ්ලැට් සර්ෆස් එකක. ඔය බෙඩ් එකක නැත්නම් සෝෆා එකක ප්ලේස් කරන එකෙන් වෙන්නේ ලැප්ටොප් එකේ එයාර් වෙන්ට්ස් බ්ලොක් වෙන්න පුළුවන්. මේ දෙයින් ආයිත් හීට් වෙලා ආයිත් පර්ෆෝමන්ස් උත් අඩු වෙනවා. මිස්ටේක් නම්බර් 3 බැටරි එකෙන් ගේම් ප්ලේ කරන එක. මෙතනදී වෙන්නේ ඔයා බැටරි එක මත හෙවි ලෝඩ් එකක් දෙනවා. මේකෙන් ඔයාගේ බැටරි එක ලයිෆ් එකත් අඩු වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි ගොඩක් ගේමින් ලැප්ටොප්ස් වල බැටරි එක ප්ලේ කරනවට වඩා charge එකෙන් ප්ලේ කරද්දී performance වැඩි. මිස්ටේක් නම්බර් 4 ලැප්ටොප් එක පරිස්සමින් අරින්නේ නැති එක. ඔයා ලැප්ටොප් එක අරිද්දි ඔයා මේ විදිහට lid එක මැදින් අල්ලලා තමයි අරින්න ඕනේ. ඔයා කොනෙන් අල්ලලා ඇරියොත් වගේ hinges damage වෙන්න chances වැඩි. මේකෙන් ඔයාට ලොකු ගාණක් වියදම් වෙන්න පුළුවන්. මිස්ටේක් නම්බර් 5 ඔය software updates මොකුත් කරන්නේ නැති එක. Windows updates, graphic card updates, BIOS updates, etc. ඔක්කොම up to date තියාගන්න. මොකද මේකෙන් ඔයාගේ bugs fix වෙලා performance උත් improve වෙන්න පුළුවන්. Mistake number 6 laptop එකේ dual channel memory use කරන්නේ නැති එක. ඔයාගේ laptop එකේ dual channel memory ඇවිල්ලා ඔයා එක RAM slot එකක් විතරක් use කරනවා නම් නිකන් අපරාධේ performance loss කරගන්නවා. මොකද dual channel memory use කරන එකෙන් ඔයාගේ FPS උනත් boost කරගන්න පුළුවන්. Mistake number 7 ඔයා laptop එකක් හැම වෙලාවෙම upgrade කරන්න බලන්න එපා. ඔයා laptop එකක් ගද්දි හොඳ solid performing අවුරුදු ගානකට වුණත් හොඳ investment එකක් වෙන laptop එකක් ගන්න බලන්න. මොකද හැම අවුරුද්දෙම වගේ අලුත් models ඉස්සරහට එනවා. And last but not the least mistake number 8. Mistake number 8 එක මොකක්ද දන්නවද? Mistake number 8 එක ඇවිල්ලා ඔයගොල්ලන් මේ special laptop එක check out කරලා බලන්න නැති එක. මේ තියෙන්නේ Gigabyte ලගේ අලුත්ම gaming A16 laptop එක. මේක power up ලා එන්නේ i7 13 Gen 13620H processor එකක් එක්ක. ඒ වගේම මේකේ GPU එක ඇවිල්ලා RTX 4050 6GB වගේම RTX 5060 8GB variants දෙකකින් එනවා. තවත් දෙයක් තමයි මේ gorgeous 16-inch WUXGA panel එක 165Hz 300 nits brightness එකක් එක්ක. price to performance ratio උපරිමටම සාධාරණයක් දෙන ලැප්ටොප් එකක් තමයි මේක. අනිවාර්යෙන් check out කරලා බලන්න.